හිට ආයේ හමු වෙලා දොඩ මොළු වී මහා ඒක හිට වාගේ සනහිලා මතකට ලං වීලා කවුරුවත් නැ මේ තරම් නම් ආදරේ Hello, good morning. Welcome back to my channel. ඔන්න අලුත් වීඩියෝ එකක් කරන් අදත් මම ආවා. morning. අද නාල තමයි වැඩ පටන් ගත්තා. අද දවසේ කොහොමද කියන්නේ කියලා. අද මට උදේම කැම්පස් නෑ. අද කැම්පස් තියෙන්නේ වාරයෙන් තමයි. ඉතින් උදේම නාල හැම වැඩ ටිකක් කරන්න තමයි මම මේ හදන්නේ. මේ දවස් ටිකේම වැස්සනට. ඉතින් මේ ඒ වැහලා පායපු දවසක්. මේක වීඩියෝ කරන්න දැම්ම සතියක් එකමාරක් විතර වෙනවා ඉතින්. අන්න අපි උදේට කෑම කන්න යන්නේ. කෑම කාලා වැඩ ටිකක් තිබුණ කරන්න ඒ ටික කරන්න හදන්නේ. ඔයාලත් එන්නකෝ එහෙනම් මා එක්ක වැඩ ටික කරන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. වැඩ කරන්න කලින් හදන්නේ මං අද කැම්පස් එකට ගෙනියන්න ඕන නෝට් ටික දාලා ඉන්න. එතකොට මට ලේසියිනේ. ඒ ටික තමයි මං ගෙනියන්න තියෙන්නේ. අද දවස නොවැම්බර් 11 විශේෂ දවසක් තමයි ඉතින් නේද? හරි ඔන්න යන්න බෑග් එකත් ලෑස්ති. බෑග් එක විතරක් නෙමෙයි මමත් රෙඩි. අද මම ඇඳේ මේක. දැන් මම යාළුවයි කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ. අද අපිට තියෙන්නේ එක ලෙක්චර් එකයි. ඒක ඉවරලා අපි ගමනක් යන්න තමයි හිතන් ඉන්නේ. අපි යන්කෝ එන ලෙක්චර් එකට. හරි ඔක්කොම ලෑස්ති. ඔන්න ලෙක්චර් එකත් ඉවර වුණා. අපි ලෙක්චර් එක ඉවරලා කෑම කාලා දැන් අපි මේ මාතර ටවුන් එකට යන්න හදන්නේ. ඕනි කරන දේවල් වගේ තියෙනවා ඒ ටික ගන්න. යන ගමන් අපිට හම්බුණා අච්චාරු. එතනින් අච්චාරුවකුත් ගත්තා. ඔන්න බස් එකක් එනකම් බලන් ඉඳලා දැන් අපි ඇවිත් තියෙන්නේ ටවුන් එකට. ටවුන් එකේ නම් හැමතැනම වීඩියෝ කරගන්න බැරි වුණා. අපි ගියා තැන් ගොඩකට. තැන් දෙකයි වීඩියෝ කරන්න මතක් වුණේ. ඔයාලා මෙතනට ගිහින් බලන්න ලස්සන සෙරප්පු ගොඩාක් තියෙනවා.
හරි එතනිනුත් අපි ඊට පස්සේ ආවා තව තැනකට යන්න කියලා. මේ පාලම හරියනම් මාර ලස්සනයි කොච්චර ගියත් එපා වෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි මල්යායකට ආවා. එහෙනම් ඉතින් මේ මල්යායත් එක්ක අදට vlog එක ඉවරයි. අද පොඩි vlog එකක් තමයි ගෙනාවේ. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. bye bye.